ආයුබෝවන් SL Train Talk YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ Class M5 දුම්රිය එන්ජිම ගැන. ඉතින් අපි මුලින්ම M5 දුම්රිය එන්ජිමේ තාක්ෂණික තොරතුරු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු. එන්ජින් පන්තිය M5 නිෂ්පාදිත රට ජපානය. නිෂ්පාදිත සමාගම හිටාචි. ආනයනය කළ වර්ෂය 1979. උපරිම බලය අශ්ව බල 1600. බල සැපයුම් එන්ජිම MTU ඉකෙගයි V12 4 ස්ටොක් බල සැපයුම් එන්ජිම. උපරිම වේගය පැයට කිලෝමීටර් 97යි. බල සම්ප්‍රේෂණ පද්ධතිය ඩීසල් ඉලෙක්ට්‍රික්. ඇක්සල සැකැස්ම බෝබෝ. උපපන්ති M5A M5B සහ M5C. බර ටොන් 69. ධාවන අංක 767 සිට 782 දක්වා. වර්ණය මුල් වර්ණය කොළ සහ රතු පැහැය. ආනයනය කළ එන්ජින් ගණන 16යි. මෙලෙස ආනයනය කරන ලද එන්ජින් ඒවායේ බෝබෝ ඇක්සල් සැකැස්ම අඩු බරක් සහිතවීම හා වැඩි බලයක් සහිතවීම ආදී විශේෂ කරුණු නිසා උඩරට මාර්ගයේ පවා අති සාර්ථක ලෙස ධාවනය කරන ලදී. නමුත් ආනයනය කර ඉතා කෙටි කාලයක් තුළම ඒවායේ බල සැපයුම් එන්ජින්වල විවිධ දෝෂ ඇතිවීම නිසා වසර කිහිපයක් තුළ සියලුම එන්ජින් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවිය. පසුව මෙසේ ධාවනයෙන් ඉවත් කළ අංක 769 දරන M5 දුම්රිය එන්ජිම S8 838 බලවේග එන්ජිමට අයත් MTU V12 396 TC13 වර්ගයේ බලසැපයුම් එන්ජිමක් යොදාගෙන M5A උපධාවන පන්තිය යටතේ අලුත් වැඩියා කර ඇත. එම එන්ජිම අශ්ව බල 1420ක උපරිම බලයකින් සහ RPM 2000ක භ්‍රමණ වේගයකින් සමන්විත වූ අතර කහ පැහැයට හුරු සුදු පැහැයකින් වර්ණ ගන්වා තිබී ඇත. නමුත් 2001 වර්ෂයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ තීරණයක් මත M5A 769 එන්ජිමෙහි වූ බලසැපයුම් එන්ජිම නැවතත් S8 වර්ගයේ එන්ජිමකට ලබා දීමට සිදුවීම හේතුවෙන් එම එන්ජිම සේවයෙන් ඉවත් විය. පසුව නැවතත් 1997 වර්ෂයේදී ධාවනයෙන් ඉවත් කර තිබූ M5 පන්තියේ අංක 768, 772, 777 සහ 778 දරන එන්ජින් හතර ෆැක්ස්මන් වැලන්ටා 12RP 200L වර්ගයේ බලසැපයුම් එන්ජින් යොදාගෙන අලුත් වැඩියා කර ඇති අතර ඒවා M5B උපධාවන පන්තිය යටතේ වර්ගීකරණය කර ඇත. අශ්ව බල 1300ක උපරිම බලයක් සහිත වූ මෙම එන්ජින් බඳ කොටස කොළ පැහැයෙන් සහ මුහුණත රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. වර්ෂ 2001දී M5 පන්තියට අයත් අංක 767, 771, 775, 776, 779, 780ක සහ 782 දරන දුම්රිය එන්ජින් සුප්‍රකට කැට් සමාගමේ නිෂ්පාදිත කැටපිලර් 35600 DITA වර්ගයේ බලසැපයුම් එන්ජින් යොදාගෙන අලුත් වැඩියා කර ඇති අතර ඒවා M5C උපධාවන පන්තිය යටතේ වර්ගීකරණය කර ඇත. එම එන්ජින්වල උපරිම බලය අශ්ව බල 1620ක් වන අතර සම්පූර්ණ එන්ජිමම තද රතු පැහැයෙන් වර්ණ ගන්වා කහ පැහැති පටියක් එක් කර ඇත. අංක 770 සහ 774 දරන එන්ජින් දිත්වයද මෙම අලුත් වැඩියා නාම ලේඛනයේ ඇතුළත් එන්ජින් වුවද ඒවා මේ වන තෙක් අලුත් වැඩියා කර නොමැත. මෙරටට M1 එන්ජිමට පසුව ආනයනය කරන ලද ප්‍රථම ඩුවෙල් කැබින් වර්ගයේ දුම්රිය එන්ජිම වන්නේද මෙම M5 දුම්රිය එන්ජිමයි. ඩීසල් සිව්පහර දුම්රිය එන්ජිමක් වන M5 දුම්රිය එන්ජිමත් නඩත්තු වන්නේ මරදාන ඩීසල් විදුලි දුම්රිය ධාවනාගාරය මගින්. M5 දුම්රිය එන්ජින් ආනයනයේදී ඒවායේ ප්‍රධාන ලාම්පුව ලෙස තනි විදුලි පහනක් සවි කර තිබුණු අතර පසුව ශ්‍රී ලංකාවේදී ඒ වෙනුවට විදුලි පහන් ද්විත්වය බැගින් සවි කරන ලදී. M5C 775 දුම්රිය එන්ජිමට වැකුම් තිරිංගවලට අමතර වායු තිරිංග පද්ධතියක්ද ඇතුළත් කර තිබිණි. එම නිසා එම දුම්රිය එන්ජිමට වායු තිරිංග සහිත චීන මැදිරි ධාවනය කිරීමටද හැකියාව ලැබුණු අතර M5C 775 එන්ජිම
කෙටි කාලයක් එකල චීන මැදිරි සමග ධාවනය වූ රුහුණු කුමාරී දුම්රිය ධාවනය සඳහා යොදාගෙන ඇත. දැන් අපි බලමු M5 දුම්රිය එන්ජින් මගින් සිදු වූ අනතුරු මොනවද කියලා. වර්ෂ 1984 සැප්තැම්බර් මාස 24 වන දින නානුවය හා බදුල්ල බලා ධාවනය වූ අංක 235 දරන ඉන්ධන ප්‍රවාහන දුම්රිය බලන සහ කඩුගන්නාව දුම්රිය ස්ථාන අතරදී කාර්මික දෝෂයකට ලක්ව නැවත පසුපසට ගැනීමේදී බලන දුම්රිය ස්ථාන අසලදී පීලි පැන පහළ වූ දුර්ගයට පෙරළීම නිසා එම දුම්රිය සමග ධාවනය වූ M5 780 දුම්රිය එන්ජිම නැවත භාවිතයට ගත නොහැකි ලෙස විනාශයට පත්විය. මහනුවර බලා ධාවනය වෙමින් තිබියදී රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතරදී W1 වර්ගයේ එන්ජිමක් සමග ගැටීම නිසා M5 773 එන්ජිම නැවත භාවිතයට ගත නොහැකි ලෙස විනාශයට පත්වූ බව සඳහන් වේ. M5C 767 දුම්රිය එන්ජිම හදිසි ගිනි ගැනීමකට ලක්වීම හේතුවෙන් සුළු හානි සිදුවිය. අතීතයේදී M5 පන්තියට අයත් අංක 773, 775, 781 සහ 782 දරන දුම්රිය එන්ජින් රතු සහ තැඹිලි වර්ණයන්ගෙන් යුත් නගරාන්තර ශීඝ්‍රගාමී වර්ණකේතයෙන් වර්ණ ගන්නා තිබී ඇති අතර පසු කලෙක ඒවා නැවතත් සාමාන්‍ය වර්ණයෙන් වර්ණ ගන්වා ඇත. මේ දුම්රිය එන්ජින් කැලණිවැලි මාර්ගයේ හැර අන් සියලුම මාර්ගවල සාර්ථක ලෙස ධාවනය කළ හැකිය. මෙම වර්ගයේ එන්ජින් වැඩි වශයෙන් උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රියන් සමගත් රජරට රැජින අංක 50 දුම්රිය, සියනෑ කුමාරි, අනුරාධපුර පාර්සල් දුම්රිය ආදී දුම්රිය සමගත් වැඩි වශයෙන් ධාවනය කරනු ලබයි. මෙම M5 පන්තියට අයත් අංක 781 දරන දුම්රිය එන්ජිම මහනුවර සිට පේරාදෙණිය දක්වා මහා මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරන ලදී. දිට්ඨාවේශනය හේතුවෙන් විනාශයට පත් වූ උඩරට දුම්රිය මාර්ගය නැවත පිළිසකර කිරීමටත් M5 දුම්රිය එන්ජින් මගින් විශාල දායකත්වයක් සපයනවා. M5C 775 එන්ජිම බදුල්ලේත්, M5C 779 එන්ජිම නාවලපිටියේත්, පේරාදෙණියට ගෙන ගිය M5C 781 දුම්රිය එන්ජිම කඩුගන්නාවේ දුම්රිය මාර්ගය පිළිසකර කිරීම සඳහා සේවා දුම්රිය ධාවනයට යොදා ගන්නවා. මේ දුම්රිය එන්ජින් අතරින් 769, 770, 773, 774 සහ 780 දරන දුම්රිය එන්ජින් හැර අන් සියලුම දුම්රිය එන්ජින් වර්තමානය වන විට ඉතා සාර්ථක ලෙස ධාවනය වෙනවා. ධාවනයෙන් ඉවත් කර තිබූ M5A 769 දුම්රිය එන්ජිම ඉදිවෙමින් පවතින මරදාන දුම්රිය කෞතුකාගාරය වෙත ගෙන ගොස් ඇති බව සඳහන් වනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කළේ ක්ලාස් M5 දුම්රිය එන්ජිම ගැන. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න වගේම SL Train Talk YouTube channel එකත් subscribe කරන්න යන්න කියලා මතක් කරන ගමන් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදට ඔබෙන් සමුගන්නවා.